ඔයා හිතන්නේ තමන්ගේ මියගිය ස්වාමියා ආපහු වෙනකම් බල්ලෙකුට අවුරුදු 9ක් තිස්සේ එකම තැනකට වෙලා බලාගෙන ඉන්න පුළුවන් කියලද? මේක මුළු ලෝකයම අඬවපු හචිකෝ කියන සුනකයාගේ සත්‍ය කතාවක්. 1924 දී ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් වුණු උයනෝ හචිකෝ කියන මේ පැටියව හදාගන්න ගන්නවා. මහාචාර්යවරයා හැමදාම උදේට වැඩට යද්දී ට්‍රේන් ස්ටේෂන් එක වෙනකම් එන හචිකෝ සවස 3 වෙද්දී ආපහු ස්ටේෂන් එකට ඇවිත් ස්වාමියා එනකම් බලාගෙන ඉන්නවා. නමුත් අවුරුද්දකට පස්සේ දවසක් මහාචාර්යවරයා සේවය කරමින් ඉන්න අතරතුර මොළයේ ලේ ගැලීමක් නිසා එකපාරටම මිය යනවා. ඔහු ආපහු කවදාවත් ස්ටේෂන් එකට ආවේ නැහැ. හැමෝම හිතුවේ හචිකෝ මේක අමතක කරයි කියලා. නමුත් සිද්ධ වුණේ හැමෝම පුදුම කරපු දෙයක්. හචිකෝ ඊළඟ දවසේ ඉඳන් තමන්ගේ ජීවිතයේ අවසන් දවස වෙනකම්ම, ඒ කියන්නේ අවුරුදු 9කුත් මාස 9ක් තිස්සේ හැමදාම හවස 3 වෙද්දී ඒ ස්ටේෂන් එකට වෙලා තමන්ගේ ස්වාමියා එනකම් බලාගෙන හිටියා. අවසානයේ 1935 දී හචිකෝ ඒ ස්ටේෂන් එක අසලදීම මිය ගියා. අදටත් ඒ ජපානයේ ශිබුයා ස්ටේෂන් එක ඉස්සරහා හචිකෝ වෙනුවෙන් හදපු ලෝකඩ ප්‍රතිමාවක් තියෙනවා. තිරිසනෙක් වුණත් මිනිස්සුන්ට වඩා ආදරය සහ විශ්වාසය පෙන්නපු හචිකෝ ගැන ඔයාට මොකද හිතෙන්නේ? මේ වගේ ලස්සන කතා බලන්න දැන්ම අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.